YouTube short වලට ආපු අලුත්ම අප්ඩේට් එකත් එක්කම ඔයාලට මේ මාසේ 30 වෙනිදා ඉඳන් හෙට දිනේ ඉඳන් ඔයාලගේ short video වලට views වැඩි වෙන්නේ ඇයි? එහෙනම් ඉතින් වීඩියෝ එකේ අන්තිම තත්පර වෙනකන් රැඳී සිටින්න අපි අද කියලා දෙන්නේ ඒ මොකක්ද ඒ අප්ඩේට් එක කියලා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව ඉන්ට්‍රෝ එකට ගිහින් වීඩියෝ එක බලමු. ඉන්ට්‍රෝ එක බලපුව හැමෝම දන්නවා මේ වෙද්දි මොකක්ද අපි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ කියලා. ඉතින් YouTube short කියන්නේ ගොඩක් අය විවිධ කතා කියනවා. මගේ views 500න් නවතිනවා, මගේ views freeze වෙලා කියනවා. ඉතින් මෙන්න මේකට අප්ඩේට් එකක් දෙන්න තමයි YouTube ආයතනය විසින් හෙට දිනේදී සූදානම් වෙන්නේ. ඒ කියන්නේ 2025 මාර්තු 31 YouTube එක විසින් short video සඳහා නව අප්ඩේට් එකක් එනවා. ඉතින් මේකෙදි එයාලා මෙච්චර කල් බලාපොරොත්තු වෙච්ච criteria නැත්තම් එක view එකක් යන්න එයාලා ළඟ තිබ්බ නීති වෙනස් කරනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම එයාලා යම්කිසි වීඩියෝ එකක් බලන මිනිස්සෙක්ගේ එක නැරඹුම් වාරයක් ඒක views එකක් කියලා ගන්න අනිවාර්යෙන් ඒ පුද්ගලයාගේ නැරඹුම් වාරයේ තප්පර 3ක් ඒ වීඩියෝ එකේ රැඳි සිටින්න. කියන්නේ මම ගිහින් කෙනෙක්ගේ වීඩියෝ එකක් බැලුවොත් මම ඒ වීඩියෝ එකේ තප්පර 3ක කාලයක් රැඳී සිටලා ආය ස්වැප් කරොත් තමයි ඒක views එකක් විදිහට කවුන්ට් වෙන්නේ. ඉතින් අන්න ඒක නිසායි තමයි ගොඩක් අයගේ views මදි කියලා. ඉතින් ඒක හැමෝටම ක්‍රියේටර්ස්ලාට තිබ්බ ප්‍රශ්නයක්. ඉතින් මේ වෙද්දි ඒක හරියින් ඉතින් හෙටින් පැමිණෙන නව අප්ඩේට් එකත් එක්ක එයාලා YouTube ආයතනය විසින් මේ තප්පර 3 නීතිය අයින් කරලා ඒක ක්ලික් කරත් views එකක් විදිහට ගන්න තමයි එයාලා සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි යන ගමන් short feed වල තියෙන එක වීඩියෝ එකක් මේ ක්ලික් කරත් ඒ ක්ලික් කරන තප්පරයට ඒක view එකක් කියලා කවුන්ට් වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මොකද්ද මේකට මේ අප්ඩේට් එක ගේන්න තිබ්බ ප්‍රධානතම හේතුව? ඉතින් මේ අප්ඩේට් එකේදී ඔයාලා ගොඩක් දන්නවා Facebook Reels, Instagram Reels වගේ දේවල් ඉතමත් ඉක්මනින් විශේෂයෙන්ම TikTok වගේ වීඩියෝ වල short වීඩියෝ ඉතමත් ඉක්මනින් views යන එක අපි දාලා ඒක ටික වෙලාවකින් 100ක් 200ක් ඒ වගේ ලොකු ප්‍රමාණයකට ඒක වීඩියෝ එක බලලා කියලා views පෙන්නනවා. ඉතින් ඒ YouTube එකේ එහෙම පෙන්නන්නේ නැහැ. ඉතින් එන්නේ ඒ අනිත් social media platform එක තියෙන තරංගය අනුව තමයි මේ අප්ඩේට් එක ගේන්නේ. එතකොට YouTube short වලටත් ඔයාලට views වැඩි වෙනවා. ඉතින් හෙට ඉඳන් ඉතින් ඒකට බය වෙන්න දෙයක් නැහැ. YouTube short අනිවාර්යයෙන්ම freeze වෙන්නේ නැහැ. ඔයාලගේ සමාජයට 500 600 freeze වුණාද කවුරු හරි click කරලා යන්න පුළුවන්. ඒක ඔයාලට පෙන්වෙන නිසා ඉතින් YouTube short වලටත් ඉතින් වීඩියෝ වල views වැඩි වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේකෙදි තවත් එක බලපෑමක් තියෙනවා. ඉතින් ඔයාලට ඒක හොඳ දෙයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මෙහෙම views වැඩි වෙන්න ඔයාලට ඔයාලගේ channel එකේ views වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ channel එකේ engagement එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට sponsorship එකක් උනත් ගන්න පුළුවන්. ඉතින් YouTube ආයතනය විසින් මේ අප්ඩේට් එකත් එක්ක පැහැදිලිවම තවත් කරුණක් කියලා දෙනවා. ඔයාලගේ monetization criteria වල කිසිම වෙනස්කමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද ඔයාලට monetize කරගන්න ඕන නම් ඔයාලගේ channel එක sub 1000ක් ඒ වගේම තමයි long video වලින් watch time පැය 4000ක් ඒ වගේම තමයි short video දානවා නම් දින 90ක් ඇතුළත 10 million views වුණා. ඉතින් මේ 10 million views වලට ඔයාලට ක්ලික් කරපු පමාවෙන් හම්බෙන්නේ නැහැ. මොකද ඒකට ඒ තප්පර 3 රැඳී සිටපු views පමණයි 10 million views වලට කවුන්ට් වෙන්නේ. ඉතින් ඔයාලගේ YouTube Studio එකේ වෙනම ටැබ් එකක් තව නොබෝ දිනකින් අලුත් අප්ඩේට් එකකින් ඒක ඕපන් වෙයි. ප්‍රධාන වශයෙන්ම regular views සහ engage views කියන එක. ඉතින් engage views කියන්නේ ඔයාලගේ වීඩියෝ එක තප්පර 3ක් වගේ තප්පර 3ක් හෝ ඊට වඩා ප්‍රමාණයක් නරඹපු views ප්‍රමාණය තමයි engage views කියලා වැටෙන්නේ. ඉතින් regular views කියන්නේ සාමාන්‍යයෙන් click කරත් වෙන views. එතකොට ඔයාලට මේ දෙකේ වෙනසින් බලා ගන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ එකේ performance එක කොහොමද? ඒ කියන්නේ කවුද වීඩියෝ එක click කරලා විතරක් තියෙන්නේ, කවුද වීඩියෝ එක click කරලා වීඩියෝ එක තුල රැඳී සිටලා තියෙන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ ඔයාලට earning වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ monetize කරපු channel වලට. ඒ වගේම තමයි monetize කරන්න ඉන්න channel වලට අර engage views විතරයි 10 million views වලට count වෙන්නේ. එහෙනම් ඉතින් මේ වගේ YouTube tips වගේම තමයි tech ලෝකේ නවතම තොරතුරු වලින් ඔයාලා යාවත් කරලා ඉන්න නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන subscribe button එක නම් click කරලා අපිව subscribe කරලා bell එක all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආදර ගිහින් ඉන්නම් සුබම සුබ දවසක්.